අපි අද සොයා බැලීමට යන්නේ ලෝකයේ වඩාත් ත්‍රස්ත සහ සංකීර්ණ විරෝධතා අතරකින් එකක්. ඒ තමයි ඊශ්‍රායල් සහ ඉරානය අතර පැවති අතීත සහ වර්තමාන ආරවුල. මේක සරල යුද්ධයක් නම් නොවෙයි. මේක විශ්වාසයන්, භූපාලන උල්කා බලයන් සහ වසර ගණනාවක් පැවති විශ්වාස පරිහානියක ආකෘතියක්. ඉතින් මේ දෙරට අතර පවතින මේ විශ්වාස පරිහානියේ අතීත කතාව පිළිබඳව දැනගන්න මේ වීඩියෝ එක අවසානයේ තෙක් රැඳී ඉන්න. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. එක්දස් 960 දශකයේ ඉරානයේ සිටි ෂා රේසා පල්ලවී කියන්නේ බටහිර හිතවාදී නායකයෙක්. ඔහුගේ සමයේදී ඊශ්‍රායලය සහ ඉරානය පරිස්සමෙන් සන්ධානයක යෙදී සිටියා. උන් අතර ආරක්ෂක සහ තාක්ෂණික විකුණුම්, බුද්ධි සේවා හුවමාරුව සහ වාණිජ අන්තර්ක්‍රියාවන් හුවමාරු වෙමින් පැවතුණා. මුත් මේ දෙරට අතර පවතින මේ සංසුන්භාවය ඉතාමත් කෙටි කාලයකට සීමා වුණා. ඇත්තෙන්ම කිව්වොත් මේ සංසුන් කාලය අවසන් වුණේ 1979 වර්ෂයේදී. එයට හේතුව වූයේ 1979 දී ඇතිවුණු ඉරාන ඉස්ලාම් විප්ලවයයි. ඒ විප්ලවය අතරතුර ෂා රේසා පල්ලවී පලා යනවා. ඉතින් මේ නව නායකයා විදියට අයතොල්ලා ෆෝලානි බලයට පත්වෙනවා. මොහු ආයතනික නායකයෙකු නොවන අතර මොහු ආගමික නායකයෙක් විය. මෙම සිදුවීම් සමග ඉරානය බටහිරය සහ ඊශ්‍රායලය සමග සියලු සම්බන්ධතා නවතා දමනවා. ඉන්පසුව ඊශ්‍රායලය හැඳින්වූයේ කුඩා ශෛතානය ලෙසයි. පසුව ඉරානයට රටෙම දේශපාලනය උරුම වූ අතර ඉරානය ඊශ්‍රායලට විරුද්ධ වීමට පටන් ගත්තා. ඉතින් ඉරානය ඍජු යුද්ධයකට නොයා ඒ වෙනුවට ඔවුන් ප්‍රොක්සි කණ්ඩායම් හදාගත්තා. එනම් ලෙබනනයේ හෙස්බොල්ලා කණ්ඩායම් සහ පලස්තීනයේ හමස් කණ්ඩායම් නිර්මාණය වුණා. ඉරානයේ මෙම කණ්ඩායම් ඊශ්‍රායලය ඇතුළත තර්ජනකාරී බලවේගයන් වුණා. ඒ කෙසේ වෙතත් 2000 වර්ෂයෙන් පසු ඉරානයේ ආණ්වික වැඩසටහන් ආරම්භ වුණා. අඛණ්ඩව සිදුවන මෙම ක්‍රියාවලීන් සමග 2010 වර්ෂයේදී ඊශ්‍රායලයේද සංසුන්භාවය නැති වී ගියා. ඉන්පසුව ඊශ්‍රායලය ආරක්ෂක බුද්ධි ක්‍රියාදාම අනුගමනය කරමින් විද්‍යාඥයන්ගේ මරණ සහ ස්ටක්නෙට්ස් වෛරසය මගින් ඉරානයේ සන්ට්‍රිෆියුජන් බිඳ දමනවා. ඉතින් ඊශ්‍රායලය මගින් එල්ල කළ මේ ප්‍රතිප්‍රහාරය නව යුද්ධ ක්‍රමයක් වුණා. ඒ කෙසේ වුවත් කෙටි කලකින් පසුව සිරියාවේ ඇතිවෙච්ච සිවිල් යුද්ධය ඉරානය අවස්ථාවක් කරගත්තා. එනම් ඔවුන් IRGC හරහා සිරියාවේ බලපෑම ව්‍යාප්ත කරා. ඒ අතර ඊශ්‍රායලය සිරියාවේ ඉරාන භූමිකාවට එරෙහිව විශාල ගුවන් ප්‍රහාරයක් සිදු කළා. බෙහෙවින් මේ සිදු කළේ රාත්‍රියේදී නවීන F-35 යානා යොදා ගනිමින්. ඉතින් අඛණ්ඩව සිදුවන මේ යුද තත්ත්වයන් සමග 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී හමස් කණ්ඩායම් විසින් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඊට පිළිතුරු ලෙස ඊශ්‍රායලය ගාසා තීරය බිඳ දමනවා. මේ වන විට ඉරානයේ සන්ධාන හෙස්බොල්ලා, හූති කණ්ඩායම් සහ සිරියානු IRGC කණ්ඩායම් සක්‍රිය වී තිබුණා. කෙසේ වෙතත් මේ යුද්ධය සමග දෙපාර්ශවයේම ජනතාව පීඩාවට ලක්වන අතර මේ නායකයන් මෙම සටන තවමත් නොනවත්වා ඉදිරියට සිදු කරමින් පවතිනවා. නම් 2025 වර්ෂයේදීත් ඒ කියන්නේ මේ අවුරුද්දේදීත් යුද්ධය නිසා මරණ රාශියක් සිදු වෙලා තියෙනවා. නමුත් මේ යුද්ධය නම් නවත්වන්න කිසිවෙකු කැමති නැහැ. ඉතින් හෙට දිනේදී නව ප්‍රහාරයක් සිදු වෙන්න පුළුවන්. නව සාමසාකච්ඡාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් තවමත් මේ ඉරානය සහ ඊශ්‍රායල් යුද්ධය නොමැරී පවතිනවා. මේ සටන පාලකයන්ගේ තීරණවලට පමණක් සීමා නොවන අතර සාමාන්‍ය ජනතාවගේ ආගමික මතවාද මතද රඳා පවතිනවා. ඉතින් තවමත් මේ දෙපාර්ශවයේම සාමාන්‍ය ජනතාව තම ජීවිතය රැක ගැනීමට සටන් කරනවා.
වසර ගණනාවක් පැවති මෙම යුද්ධය අවසන් කර නව සාමය සඳහා අවධානය යොමු කරොත් ජීවිත රාශියක් ආරක්ෂා වේවි. ඉතින් මේ තමයි අතීතයේ සිට වර්තමානය දක්වා ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම් විහිදී ගියපු ආකාරය. එහෙනම් ඔයා මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තනම් මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ විතරක්ම නෙවෙයි, ඔයාගේ අදහස් මේ වීඩියෝ එක පල්ලෙහින් කමෙන්ට් එකක් විතර දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අදට මම යනවා.